ස්වාමින් වහන්සේගේ කරුණාව බලය සපිරුණා වූ දිව්‍යමය ආශීර්වාදයෙන් පිරුණා වූ සති ආරම්භක ආශීර්වාදාත්මක යාඥාව ප්‍රේමනීය දේව දරුවනි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව ඔබ පිට නිදහස් කරනවා. ඒ දෙවියන් වහන්සේට අපි දැන් බාර වෙලා කියන්නට යනවා මේ සතියම ආශීර්වාදයෙන් පුරවන්න. මගේ ජීවිතය ආශීර්වාද කළ මැනව කියලා. ඔබ ස්වාමින් වහන්සේ තුළ ප්‍රේමවන්ත දේව දරුවනි කියන්නේ මට ආශීර්වාද කරන්න කියලා. මොකද යාකොබ් එදා ස්වාමින් වහන්සේට කිව්වා මට ආශීර්වාද කරන තුරු මම ඔබව අත් නොහරිමි කියලා. එහෙමනම් ප්‍රේමවන්ත දේව දරුවනි ඔබ සිහි කරන්න ස්වාමින් වහන්සේගේ මහත් වූ කරුණාව. සිහි කරන්න උන්වහන්සේගේ මහත් වූ බලය. උන්වහන්සේ ඔබ තුළට ඇවිල්ලා ඔබව මහත් වූ ආශීර්වාදයකින් පුරවන්නට යනවා. කියන්න පියාණනි මම සූදානම් මගේ ජීවිතයේ තිබෙන සෑම කාරණාවක් ඔබට දැන් මම බාර වෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ කාරණා ස්වාමින් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ කාරණා බාර ගන්න. ඔබට එවන්ට යනවා මේ මහා බලවත් වූ සහනය. හිතා ගන්නට බැරි ප්‍රතිඵල ඔබ අද දවසේ ලබන්නට යනවා. බලවත් වූ ආශීර්වාදය ඔබ ලබන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබට ඒ ආශීර්වාදය ඒ කරුණාව නිදහස් කරනවා ප්‍රේමවන්ත දේව දරුව. ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා ගීතාවලිය 40 වෙනි පදය ස්වාමින් කෙරෙහි විශ්වාස කරන්නා වූ උඩගුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නා වූ තැනැත්තේ ආශීර්වාද ලද්දේ කියලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය උඩගු අයට බොරු කියන අයට ඒවලට ඒ උඩගු කාරණාවලටවත් බොරුවටවත් හැරෙන්නේ නැති අය තමයි ආශීර්වාද ලබන්නට යන්නේ. එහෙමනම් දැන් බාර කරන්න ස්වාමින් වහන්සේට මේ සතියම. ස්වාමින් වහන්සේට ඔබ කියන්න මේ සතිය බාර කරලා පියාණනි එදා යාකොබ්ට ආශීර්වාද කළ ඔබ මටද අනේ මගේ පවුලටද මගේ සියලු පවුලේ සියලු අයටද ඒ ආශීර්වාදය නිදහස් කළ මැනව කියලා. ස්වාමින් වහන්සේ ඔබට ආශීර්වාද කරන්නට. හැබැයි ඔබ ආශීර්වාද ලබන්නේ ස්වාමින් කෙරෙහි විශ්වාස කරන අය. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරනකොට මේ මහා පුදුමාකාර ආශීර්වාදය බලවත් කොට ඔබ පිට නිදහස් වෙන්නට යනවා. ස්වාමින් වහන්සේට කියන්නේ ඔබ කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච කාරණා ඉෂ්ට නොවිච්ච කාරණා තිබෙනවද? ඒවා දැන් බාර කරලා කියන්නේ පියාණනි මට මේ සෑම දෙයක්ම සඵල කරගන්නට ඕනේ. මම දැන් සියල්ලේදීම සඵල වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඔබ මට අනුග්‍රහය නිදහස් කරමින් මා තුළ ක්‍රියා කළ මැනව. ස්වාමියෝ යෝමානද විද්‍යානනි
මම අත තබන ඔබ වහන්සේට එකඟ සියල්ල සඵල වන පිණිසද ඔබගේ ශද කරුණාවේ ආත්මය වැගිරෙන පිණිසද මම බාර කරමින් යාඥා කරනවා. පියාණනි මාගේ ජීවිතය ඔබට බාර කරනවා. දැන් ඒ දේ බාරගෙන මා සඵලවත් කළ මැනව. පියාණනි ඔබට බාර කරනවා මාගේ ජීවිතයට විරුද්ධව තිබෙන මාගේ නිවසයන්ගේ ජීවිතයට විරුද්ධව තිබෙන සෑම සතුරු වදුරු දැන් ඔබ ඒවා ඉවත් කරමින් ඔබගේ ශද කරුණාවේ ආත්මේ බලය වගුරවාලුව මැනව. මම සියල්ලෙම සඵල වන්නා වූ ඒ අනුග්‍රහය දැන් මා තුල නිදහස් වෙනවා. මගේ ස්වාමි පුරුෂයාද මගේ භාර්යාවද මගේ දරුවන්ද මගේ දෙමව්පියන්ද ඇතුළු පවුලේ අය නිරෝගී සුවයට පත්වෙමින් නිරෝගී බලය අත්දකිමින් ඔබ තුල ක්‍රියා කරන පිණිස දැන් ඒ ආශිර්වාදය වගුරවාලුව මැනව. දැන් මගේ පවුලේ සියල්ලන් මත දිව්‍යමය සමාදානය නිදහස් වෙනවා. දිව්‍යමය රැකවරණය ඔබගෙන් මාගේ සියල්ලන් වෙත නිදහස් වෙනවා. මගේ ජීවිතය මාගේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරන ආරක්ෂකයා ඔබයි. දැන් ස්වාමිනී මාගේ ශරීරය ඔබගේ සුවයෙන් පූර්ණ කරමින් සියල්ලේදීම සඵල කරන කරුණාව ඔබ නිදහස් කරමින් ක්‍රියා කරන දෙවියන් වහන්සේ නිසා ඔබට දැන් ස්තුතියි කියනවා. ඔබගේ ශ්‍රද්ධා ආශිර්වාදය මාගේ ජීවිතේ මේ මොහොතේ ඉඳලා මම අත්දකිනවා. ඔබ කියන්න දරුවනි ස්වාමින් වහන්සේ මා තුලයි. මම සියල්ලේදීම සඵල වෙනවා. මම ප්‍රඥාවෙන් පූර්ණ වෙනවා. ඒ නිසාම මා ගන්නා වූ තීන්දුව తీරුණු දෙවියන් වහන්සේගේ කැමැත්තට එකගයි. මම සියල්ලේදීම ස්වාමින් වහන්සේ තුල ජයග්‍රහණය ලබන කෙනා. ඔබ කියන්න දේවදරුවනි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඔබ කියන්න මම දැන් සියල්ලෙම අතිශයින් ජයගන්නා පිණිස දෙවියන් වහන්සේගේ මහත් වූ රැකවරණයේ ආශිර්වාදයේ මඟ පෙන්වීමේ බලය මා තුලයි. මගේ පවුලේ උදවිය තුලයි. මම සියල්ලේදීම ස්වාමින් වහන්සේගේ කරුණාව භුක්ති විඳිනවා. මට විරුද්ධව තිබුණු අන්ධකාර බාධාවන් යක්ෂයාගේ මලපත් දැන් මාගේ ජීවිතයෙන් ඉවත් වී යන්ට යනවා. ස්වාමිනී ඔබ දැන් මා තුල ක්‍රියා කළ නිසා ඔබට ස්තුතියි කියනවා. මගේ නිවස තුල මගේ භූමිය තුල මගේ පවුලේ උදවිය තුල ඔබ වහන්සේගේ ආත්මය දැන් බලවත් කොට වකුරෝපු නිසා ස්තුතියි කියනවා පියාණනි. ස්වාමිනී මාගේ නිවස මාගේ භූමිය මාගේ නිවසියන් ඔබ සියලුම අන්ධකාර බාධා වලින් ගලවලා ඔබගේ ශද බලයෙන් දැන් පූර්ණ කරනවා. ස්තුතියි මගේ පියාණනි. ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ ජීවනයේ අධිපති වූ දෙවියන් වහන්සේ ඔබගේ ශද කරුණාව මා තුල මගේ පවුලේ අය තුල ලැබූ නිසා ඔබට ස්තුතියි කියනවා. මේ ආඥාව ස්වාමිනී මම ඔබට ඔප්පු කර තබනවා. ඔබ සියල්ලේදීම ක්‍රියා කළ මැනව. සියලු සඵලත්වයන් මාගෙන් දුරස්ව සිටියාද දැන් ඒ සියලුම සඵලත්වයන් මා වෙත නිදහස් වී එන්ට යනවා.
මන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේ මා සමගයි. උන්වහන්සේගේ රැකවරණය මා සමගයි. මම සියල්ලේදීම අතිශයින් ජය ගන්නවා. ස්තුතියි ස්වාමිනී. දැන් ඔබ මාගේ නිවස, ඔබ මාගේ භූමිය, ඔබ මාගේ ජීවිතය, ඔබ මාගේ පවුලේ උදවිය, ඒ අය තුළ ඔබගේ රැකවරණය ආරක්ෂාව දැන් තබනවා. ස්තුතියි ප්යාරණි. මට ඒක දැනෙනවා ඔබ මා තුළ මගේ සියල්ල තුළ දැන් ප්‍රකාශ වෙනවා කියලා. ස්තුතියි දෙවි ප්යාරණි. මගේ ජීවිතයට විරුද්ධව තිබුණු හැම ණය ප්‍රශ්නයන් නිදහස් වෙන පිණිස අලුත් වූ මාර්ග, අලුත් වූ ආශිර්වාදයේ දොරටු ඔබ දැන් මගේ ජීවිතේ නිදහස් කරන නිසා ඔබට ස්තුතියි. මම අතිශයින් ජය ගන්නවා. මා තුළ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරනවා. මාගේ නිවස තුළ, මාගේ පවුලේ උදවිය තුළ, දැන් මම කරන්නා වූ කාරණා තුළ ස්වාමින් වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ බලය නිදහස් වෙන නිසා මම අතිශයින් ජය ගන්නට යනවා. මම මේ ආඥාව අහන්ට ඉස්සෙල්ලා, මේ ආඥාව කරන්ට ඉස්සෙල්ලා හිටපු කෙනා නෙවෙයි. මම දැන් සියල්ලෙන්ම ජයගත්ත මනුෂ්‍යයා. මම ස්වාමින්ට ස්තුතියි කියනවා. මාගේ ජීවිතයේ ආශිර්වාදය වැගුරුන් නිසා ස්තුතියි කියනවා. මම ස්වාමිනී ඔබට බාර වෙනවා. ඔබ මා තුළ ක්‍රියා කරන නිසා ස්තුතියි වේවා. ප්‍රශංසා වේවා. චොද්ද දෙවියන් වහන්සේ, ඔබගේම කරුණාවේ ආත්මය, ඔබගේ මහත් වූ බලය මා තුළ ඔබ නිදහස් කළා. ස්වාමිනී ඔබට ස්තුතියි. මගේ රැකියාව මත සියලු ආශිර්වාදයන් වැగిරෙන්ට යනවා. රැකියාව කරන්ට ඉතාම පහසු ආකාරයෙන් මගේ ශරීරය දැන් ක්‍රියාත්මක වෙනවා. රැකියාවට විරුද්ධව තිබුණු හැම බාධාම දැන් මගේ ජීවිතයෙන් ඉවත් වෙලා යන්ට යනවා. මම මේ රැකියාව තුළින් ආශිර්වාදය ලබන්ට යනවා. උසස්වීම් ඒ තුළ නිදහස් වෙනවා. ස්වාමිනී මාගේ ව්‍යාපාරය, මාගේ ආදායම් මාර්ග සඵල කරන්නව දෙවිදුනේ ඊට විරුද්ධව තිබුණු හැම බාධා ඉවත් කරලා ආශිර්වාදය, ඔබගේ ශුද්ධ වූ ආශිර්වාදය ඔබ නිදහස් කළ නිසා ඔබට ස්තුතියි ප්‍රශංසා කියනවා. ප්යානනී ඔබ මාගේ ජීවිතේ ආශිර්වාදය, ඔබ මාගේ ජීවිතේ බලය, මාගේ ශරීරයේ සුවය ඔබයි. දැන් ඔබ මා තුලයි. මම අතිශයින් ජය ගන්නවා. මම අතිශයින් ජය ගන්නවා. මන්ද ස්වාමින් වහන්සේ මා තුලයි. හාලෙලූයා. ඔබට ස්තුතියි කියනවා. අහස පොළව මෙව්වා සර්ව බලධාරී දෙවිදුනේ මාගේ යාඥාව අහලා මට පිළිතුරු දීලා මේ සතියම මාගේ ජීවිතේ සෑම දවසකම ආශිර්වාදය ඔබ නිදහස් කළ නිසා ඔබට ස්තුතියි කියනවා. සියල්ලේදීම මම අතිශයින් ජයගත්තා. මන්ද ස්වාමින් වහන්සේ මා සමගයි. ප්යානනී මේ වහන්සේගේ කරුණාව මට වැගුරු නිසා ස්තුතියි. ඔබට සියලුම ගෞරවය, මහිමය, නමස්කාරය කරනවා. මම අත තබන සියල්ල සඵල කරන ඔබට සියලුම ගෞරවය වේවා. දේවදරුවනි, ඔබ මේ ආඥාව ඔබ පුළුවන් හැම වෙලාවෙම අහන්න. දිගින් දිගටම අහන්න. ඔබ සියල්ලෙන්ම ආශිර්වාද ලබන්ට යනවා. ඔබ දවස්පතා අහන්න. ස්වාමීන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්ට යනවා. ශුද්ධ බලය මේ දරුවා තුල නිදහස් වේවා. දිව්‍ය සුවය බලය වැగిරේවා. සියල්ල බාර කරනවා අපගේ ස්වාමියෝ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආශිර්වාදවත් සතියකට ආශිර්වාද. සුබ දවසක්. යේසු පිහිටයි.